අදත් මං හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ දවසක් වෙන්න කියලා. අදත් මගේ ජීවිත කතාව එක දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මං අද ආවේ. ගෙවල් අස් කරන්නත් තියෙනවා. ඒවත් පැත්තකට දාලා උදේම බඩගින්නක් ආපු හින්දා උයා ගන්න ඕනි කියලා හිතුණා. වට්ටක්ක කිරි දාලා බිත්තරයක් බදින්න ඕනි කියලා තමයි හිතාගෙන හිටියේ මුලින්ම. ඉතින් වට්ටක්ක ටිකට කිරි එහෙම දාලා ලිපේ තියලා ඒක ඉදෙන ගමන් මං කරේ ගෙදර ඉතුරු ටික අස් කරගන්න එක. ඒ කියන්නේ ඉතින් උයනවා විතරක් නෙමෙයි ඉතින් ගේ අස් කරගන්නත් එපා. මේ දේවල් ඔක්කොම එකට ඉතින් කරගන්නත් එපා නේද අපි. උදේම ගේ අස් කරනවා කියන එකත් වෙන යුද්ධයක් කියලා හිතනවා. හවසට කොච්චර නිදා ගන්න කලින් ගේ අස් කරලා නිදිය ගත්තත් උදේම අපි නැගිට ගමන් යන්නේ කුස්සියට හින්දා සාලේ කවුරු හරිම පොඩ්ඩක් හරි හැඩි කරලා දානවා. එතකොට ඉතින් ආයෙත් ඉතින් කොහොම හරි ලස්සනට අපි හදාගන්න. දැන් බලයි මොකද මේ ගෙදර කුස්සි දෙකක් තියෙන්නේ කියලා. එක කුස්සියක් පරණ එක කැඩෙනවා. ඒක දැන් ගේ හදද්දී අලුත් කුස්සිය තමයි දිගටම පාවිච්චි කරන්න තියෙන්නේ. ගේ එහෙම අස් කරලා මිදුල අතු කාලා ඉවර වෙලා මේ ලෑස්ති වෙන්නේ පෝස්ට් ඔෆිස් එකට යන්න ඕනි මං. පාසලයක් තියෙනවා පෝස්ට් කරන්න. මම මාකටිං බෑග් මහනවනේ. ඒකේ පළවෙනි ඕඩරේ තමයි තිබ්බේ. ඒක ඉතින් පෝස්ට් කරන්න තමයි අපි දෙන්නත් එක්කම දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ. ටවුමට යනවා නම් උදේම ලෑස්තිලා යන්න ඕනේ. මොකද දන්නවද 10 විතර වුණාට පස්සේ ටවුන් එකට යන්න බෑ. අවුව සැරයි. අපේ පැත්තට හුඟ දවසකින් වැහැලා නැහැ. සාමාන්‍ය මාසෙකින් විතර අපේ පැත්තට වැහැලා නැහැ. ඒ හින්දා උදේම යන තරමට හොඳයි. ආයේ හවස 4:00 විතර පස්සේ ටවුන් එකට යනවා නම් ඒත් හොඳයි. එතකොට අවුවේ කර වෙන්න තියෙන කාලේ අඩුයිනේ. අවුව වැඩි රස්නේ කියලා ගෙදෙට්ට වෙලා හිටියොත් අපේ වැඩම තමයි අපිට පාඩු වෙන්නේ. කොහොම හරි ඉතින් ලෑස්ති වෙලා ගිය ගමන ගිහින් එනින් ගමන් හිතුණා අවුව සැරින්දා අයිස් එකක් කෑවොත් හොඳයි කියලා. අවුව සැරයි. කොහොමද ඉතින් අපි දෙන ටවුන් එකට ගිහින් එද්දි අනිවාර්යෙන් ඔය අයිස් එකක් කනවාම තමයි. නැත්තම් ඉතින් ඒක වැඩකුත් නෑ. ටවුන් එකට ගියේ නෑ වාගේ ගතියක් දැනෙනවා මට. කඩසෝරු මොන හරි කෑවේ නැත්තම්. වැව ගාවට වෙලා දෙන්නත් එක්ක පොඩි කතාවක් දාගෙන ඉද්දි ගෙදර යන්න බෑම කියලා හිතුණා අවුව සැරින්දා. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා ඉතින් කොච්චර හිටියත් ඉතින් කොහොම හරි ගෙදර යන්නම වෙනවනේ. ඒ හින්දා කරන්න දෙයක් නෑ. ගෙදර යමු කියලා දෙන්නත් එක්ක ඉතින් ආයෙත් ගෙදර යන්න තමයි ලෑස්ති. අපිට වැව හරියෙන් එද්දි නිකන් මාළු වගේක් හම්බුණා. මේ දවස්වල මේ පැත්තේ මාළු එහෙම අල්ලනවා. ඒ කියන්නේ ඉතින් වැව් හිඳිලානේ දැන්. වැව් හිඳුණා හින්දා ඉතින් සාමාන්‍යයෙන් එක වැව් වල මාළු දැන් ඉතින් අල්ලනවා. ගෙදර ආවට පස්සේ ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන මේ ලෑස්ති වෙන්න ඉතින් ආයෙත් සුපුරුදු පරිදි ලිප එහෙම පත්තු කරලා කිරි එකක් බොමු කියලා හිතුවා. ටවුන් එකෙන් අපිට අද තේ එකක්වත් එහෙම මොකුත් බොන්න බැරි වුණා. අයිස් එකක් විතරනේ කෑවේ. ගෙදර ඇවිල්ලා කිරි එකක් හදාගෙන බිස්කට් තිබ්බගෙන ආපුවා. ඒවත් කාලා ඉතින් තේ බීලා ඉවර වෙද්දී ගෙදර මිරිස් ටික එහෙම ඉවර වෙලා තිබ්බා. මිරිස් ටික අවුවට දාගන්න ඕනේ කියන්නේ හොදලා එහෙම ඔක්කොම කරලා ගියේ මම. ආය අවුවට පැයක් විතර දාලා ඊට පස්සේ ඉතින් තියෙන්නේ චූටි කෑලි වලට කපාගෙන ඕක ඉතින් ආයෙ ලිපේ චුට්ටක් රත් කරගන්න ඕනේ. අඩු ගින්දරෙන් ගොඩක් ගින්දර දැම්මොත් මිරිස් කර වෙනවනේ. අඩු ගින්දරේ දාලා මිරිස් ටික රත් කරගෙන කොටා ගන්න තමයි ඉතින් දැන් තියෙන්නේ. මිරිස් 3-5 එතකොට ගම් මිරිස් එහෙම ගෙදරම හදා ගන්න තරමට උයන කෑම රසයි නේද? මම නම් හැමදාම කරන්නේ 3-5 ටික අනිවාර්යෙන් ගෙදර කොටා ගන්නවා. මිරිස් ටිකත් අනිවාර්යෙන් කොටා ගන්නවා. හැබැයි ඉතින් මිරිස් ටිකක් කොටන්න නම් අමාරුයි. අර සැරින්ද හච්චින් යනවා, හොටු ගලනවා. ඒ දේවල් ඉතින් වෙනවා ඉතින්. හැමෝටම එහෙම තමයි. ඉතින් මට විතරක් නෙවෙයි. මිරිස් ටික එහෙම විජහට බෙන්ඩර් කරලා ගත්තට පස්සේ හවස් වුණ හින්දා මල් ලෑස්ති උනේ රැට උයලම ආයෙ වොෂ් එකක් දාගන්නවා කියලා පිපිඤ්ඤ කිරි දාලා කට සම්බෝලයක් හැදුවා වංගෙඩිය කොටලා. ඒකත් ඉතින් රසයි. අදට ඉතින් මං ගිහින් එන්නම්. අදට මගේ කතාව ඉවරයි. පරිස්සමින් ඉන්න. ආයෙ දවසක හම්බෙමු.